ඔයාටත් දියවැඩියාව තියෙනවද? නැත්නම් යූරික් ඇසිඩ් නිසා හන්දිපත් රිදෙනවද? එහෙමත් නැත්නම් තයිරොයිඩ් ප්‍රශ්න නිසා බෙහෙත් බොනවද? අද මම අරගෙන ආවේ මේ ලෙඩ තුනටම ගෙදරදීම හදාගන්න පුළුවන් ඖෂධ වර්ගයේම ක්‍රියා කරන විශ්මිත පාන වර්ග තුනක් ගැන. මේවා පොත්වල තියෙන දේවල් විතරක් නෙවෙයි. පෞද්ගලිකවම අත්හදා බලලා ප්‍රතිඵලගත්තු රහස් වට්ටෝරු. විශේෂයෙන්ම තයිරොයිඩ් සඳහා අපි හදන බීම එක මාස දෙකක් එක දිගට බිව්වොත් ඔයාගේ රිපෝට් එක නෝමල් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. බෙහෙත් නැතුව නිරෝගී වෙන්න කැමති ඔබ වෙනුවෙන්මයි මේ වීඩියෝ එක. ආයිබෝන් හෙළසුව ටීවී වෙත සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම අපි බලමු දියවැඩියාව පාලනය කරන සමහරුන් සුව කරන්නත් පුළුවන් වුණු ඒ විශේෂ පානීය ගැන. අපි කවුරුත් දන්නවා කරවිල කියන්නේ සීනි වලට විසඳුම කියලා. හැබැයි කරවිල යුෂ විතරක් බොන එක ගොඩක් අමාරුයි නේද? මෙන්න රහස. අපි මේක දියලබු එකතු කරනවා. මේකෙන් කරවිල වල තියෙන තිත්ත ගතිය නැති වෙනවා විතරක් නෙවෙයි, දියලබු කියන්නේ සීනි පාලනය කරන තියෙන හොඳම එළවලුවක්. කරවිල ගෙඩියක් සහ දියලබු කැබැල්ලක් ගන්න. මේ දෙක කෑලි කපලා බ්ලෙන්ඩර් එකකට දාන්න. මේකට ඉඟුරු කැබැල්ලක්, බෙදපු සූදුරු කුඩු ස්වල්පයක් සහ ලුණු ටිකක් එකතු කරන්න. වතුර වීදුරුවකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්න. අන්තිමට දෙහි බිඳු කිහිපයක් එකතු කරගන්න. මේක දිනපතා උදේ කෑමට පැයකට කලින් බීලා බලන්න. මාස දෙකකින් ඔබේ සීනි මට්ටම පුදුම විදියට පාලනය වෙයි. දෙවනි පාලනය යූරික් ඇසිඩ් වැඩි වෙලා හන්දි වේදනාව විඳින අයටයි. වක්ගඩු වලට යූරික් ඇසිඩ් පෙරන්න බැරි වුණාම තමයි මේ වේදනාව එන්නේ. මේකට තියෙන සරලම සහ සාර්ථකම විසඳුම ඔබේ කුස්සියේ තියෙනවා. ඒ තමයි දෙහි සහ මීපැණි. මේක හරිම සරලයි කියලා හිතන්න එපා. විටමින් C කියන්නේ යූරික් ඇසිඩ් ශරීරයෙන් ඉවත් කරන්න තියෙන හොඳම දේ. සාදා ගන්න ආකාරය අපි බලමු දැන්. මද උණුසුම් වතුර වීදුරුවකට දෙහි ගෙඩියක යුෂ දාන්න. මේකට පිරිසිදු මීපැණි, රෝහණි, තේ හැන්දක් එකතු කරගන්න. හොඳට කලවම් කරලා බොන්න. මේක දවසට ඕනෑම වේලාවක බොන්න පුළුවන්. මාසයක් කරලා බලන්න ඔබේ වේදනාව නැති වෙලාම යාවි. තුන්වෙනි සහ අවසාන පානය තමයි ගොඩ දෙනෙක් ඉල්ලපු තයිරොයිඩ් සඳහාම වූ පානය. ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට මේක ඉතා බලගතුයි. මේ සඳහා අපි පාවිච්චි කරන්නේ කොත්තමල්ලි ඇට. සාදා ගන්න ආකාරය ගැන අපි දැන් බලමු. කොත්තමල්ලි ඇට තේ හැන්දක් අරගෙන පොඩ්ඩක් තලලා ගන්න. කුඩු කරන්නට එපා. රෑට වතුර වීදුරුවකට මේ ඇට ටික දාලා වහලා තියන්න ඕනේ. පහුවදා උදේ වතුර වීදුරුව භාගයක් වෙනකන් හොඳට උණු කරගන්න. නිවෙන්න ඇරලා මද රසයෙන් පෙරා බොන්න ගන්න පුළුවන්. මේක දිනපතා උදේ හිස් බඩ බොන්න පුළුවන්. මාස දෙකක් තුනක් යනකොට සමහර රෝගීන්ගේ ඖෂධ පවා නවත්තන්නට වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ඉතින් බලන්න මේ පාන වර්ග තුන එකිනෙකට බාධාවක් වෙන්නේ නැහැ. ඔබට දියවැඩියාව සහ තයිරොයිඩ් යන දෙකම රෝග තියෙනවා නම් උදේට කොත්තමල්ලි වතුර බීලා දවල්ට කරවිල පානය බොන්න පුළුවන්. මේ ස්වාභාවික සත්කාර ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දිනපතා බලන්න හෙළසුව ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නිරෝගී සුවය ඔබ ළඟමයි.